සුබ දවසක් සියලු දෙනාටම. ගණිත ගුරුවරුන්ගෙන් කරන ආදරණීය ඉල්ලීම. මේ දවස්වල හැමෝම වගේ කතා වෙන්නේ සාපෙළ සමත් ප්‍රතිශතය, විශේෂ සමත් ප්‍රතිශතය ඉහළ නංවන්නේ කොහොමද කියලා. ඉතින් ගණිත ගුරුවරුන් විදියට ඔයාලා උගන්වන පන්තිවල දරුවන්ගේ ගණිතයේ සමත් ප්‍රතිශතය, සම්මාන ප්‍රතිශතය ඉහළ නංවන්න උපරිමයෙන් කටයුතු කරන්න. ඒක ඔයාලගේ වෘත්තීය වගකීම. වෘත්තීය වගකීම ඉටු කිරීමෙන් ලැබෙන වෘත්තීය තෘප්තිය උපරිමයෙන් විඳ ගන්න ඔයාලා හැමෝටම හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඔයාලගෙන් කරන ආදරණීය ඉල්ලීම නම් ඒක නෙමෙයි. 11 ශ්‍රේණිය දරුවන්ගේ පහුගිය වාර විභාග ලකුණු ඇතුළත් කරලා තියෙන ටූල් එකේ මුද්‍රිත පිටපත අතට ගන්න. Tamanගේ විෂය ලකුණු සිරස්ව කියවන ගමන්ම තිරස් ආකාරයට එක් දරුවා එක් විෂයට ලබාගෙන තියෙන ලකුණු හොඳින් කියවා ගන්න. ඒ වගේම දකුණු කෙළවරේ ළමයාගේ නමට ඉදිරියේ ප්‍රතිඵල යටතේ ඇති සංකේතයද හොඳින් කියවා ගන්න. P අකුර නොලැබුණු එහෙත් Q, C1, C2, C3, S1, T1 ලැබුණු දරුවන්ගේ ලකුණු තුලින් පෙනෙන ගණිත ලකුණට යට වුණු වටිනාකම් සමුදාය හඳුනා ගන්න උත්සාහ කරන්න. සමස්ත පාසලම 5/3 සාමාර්ථය වෙත මේ දරුවන් රැගෙන යන්නට වෙරදරන අයුරු නිරීක්ෂණය කරන්න. ඔබ ඇතුළු සියලු දෙනාගේම කැපවීම මත ඔවුන් සියලු දෙනාම වගේ සාපෙළ විභාගයේදී උසස් පෙළ අවම සුදුසුකම් හිමි කර ගනීවි. පාසල කලාපය තුල වගේම ජාතික තලයේ ඉහළින් මොසවා තබන්නට කටයුතු කරાવી. එහෙත් සමතුන් වෙලත් ගණිතයේ නොමැතිකම නිසාම කට ඇරලා සාපෙළ සමත් කියා ගන්න බැරි වෙන ණයකාරයන් ලෙස උසස් පෙළ පන්තියට ඇතුළත් වෙන, ණයටවත් උසස් පෙළ කරන්න පාසලක් සොයා ගන්න බැරි වෙන තරමට අසරණ වෙන, සමහර විට උසස් පෙළ පන්ති අවුරුදු දෙකම ඉගෙනගෙනත් ගණිතය සමත් කරගන්න බැරි වීම නිසාම උසස් පෙළ ලියන්න ඉල්ලුම් කරන්නවත් අවසර නොලැබෙන ඒ දරුවන්ගේ අසරණකම හිතින් මවාගෙන අවුරුදු ගණනක් මගෙන්ම ගණන් ඉගෙන ගත්ත දරුවෙක් නේද මේ කියන මව්වත් ගුණයෙන් යුතුව මේ දරුවන් දෙස බලන්න. ඔයාලට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? තව කල් තියෙනවා. අදම පටන් ගත්තොත් ඔබට මේ වේදනාකාරී හැඟීමෙන් බොහෝ දුරට මිදෙන්න හැකි වේවි. මේ දරුවන්ට ගණිතයට අඩුම තරමින් සාමාන්‍ය සාමාර්ථයක් තිබුණා නම් සාපෙළ පූර්ණ සාමාර්ථයට යන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම වුණා නම් ඒ දරුවන්ට ණය නැතිව, බය නැතිව ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් එකවරක් නෙවෙයි කීප වරක්ම මේ ගැන හිතන්න. ඔබේ උර මත පැවරී ඇති මේ බාරදූර වගකීමේ තරම ඔබෙන් ඉගෙන ගන්නා මේ දරුවන්ගේ ජීවිත වාසනාවන්ත කරන්න, ලස්සන කරන්න ඔබට ලැබී ඇති මේ ස්වර්ණමය අවස්ථාව කිසි ලෙසකින්වත් මගහැර නොගන්නා ලෙස මම ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයාලට මේ දේ කරන්න පුළුවන්. හැබැයි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. අංක 1ට දරුවෝ ටික දිනා ගන්න ඕනේ. එයාලා ආදරය කරන, විශ්වාස කරන ආදරණීය ගුරුමෑණි කෙනෙක්, පියාණන් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. ඒක කරන්න පුළුවන් වුණොත් නම් ඉතින් වැඩෙන් 50%ක්ම සම්පූර්ණයි. වාර විභාග ලකුණු 90 දරුවන් කාණ්ඩ දෙකකට වෙන් කරගන්න. පාසල් වෙලාවේ පොදුවේ උගන්වන අතරම ලකුණු 40ට අඩු දරුවන් වෙනුවෙන් හොඳ අමතර පන්තියක් හවස් වරුවේ ක්‍රියාත්මක කරන්න. විෂය නිර්දේශයේ වඩාත් ප්‍රබලම පාඩම් ටික තෝරාගෙන හවස පන්තියේදී ඒ ටික ගැන නැවත හොඳ පුනරීක්ෂණයක් කරන්න. ඒ පාඩම් ටිකෙන් ඇවිත් තියෙන විභාග ප්‍රශ්නවලට මුල ඉඳලම පිළිතුරු ලියන්න සලස්වලා විභාග හුරුව ඇති කරන්න. විභාගයට තියෙන බය නැති කරගන්න කටයුතු කරන්න. සතියකට සැරයක්වත් එකම ආකාරයේ විභාග ප්‍රශ්නවලට නැවත පිළිතුරු ලියන්න සලස්වන්න. ඒ වගේම ඒවායේ හරි වැරදි බලලා දීලා දරුවන්ගේ ප්‍රගතිය එයාලටම දකින්න සලස්වලා දෙන්න. එයාලට ඉස්සරහට යන්න ධෛර්යය උපදවලා දෙන්න. ඒ වගේම එයාලට ඉගෙනුම් අපේක්ෂාවන් ඇති කරවන්න. අනාගතය ගැන සුබ සිහින දකින්න උදව් කරන්න. මේ ටික කරන්න පුළුවන් නම් ඉතින්
දරුවන්ට ගණිතයට සාමාන්‍ය සාමාර්ථයක් අරන් දෙන එක නම් කොහොමටවත් අමාරු වෙන එකක් නැහැ. හැම දරුවෙකුටම සාමාන්‍ය සාමාර්ථයක් අරන් දෙන්න උපරිම උත්සාහය දරන අතරම කීප දෙනෙකුට හරි සම්මාන සාමාර්ථ අරගෙන දෙන්න පුළුවන් වුණොත් නම් වටිනාකම කියලා නිම කරන්න බෑ. මොකද ඒක යාළගේ ඉදිරි ගමනට විශාල ශක්තියක්. දෙවන වාර අවසාන පාසල් නිවාඩුව කියන්නේ සාපෙලට සූදානම් වන දරුවන්ව හොඳම විදියට විභාගයට සූදානම් කරවන්න ගුරුවරුන්ට ලැබෙන හොඳම අවස්ථාවක්. මාසයක් පමණ වන මේ මුළු කාලයෙන් දින 5ක් 6ක් වෙන් කරගෙන විෂය නිර්දේශයේ මගහැරුණු පාඩම් ටික සම්පූර්ණ කරගන්න. ඒ වගේම ප්‍රශ්න පත්‍ර කිහිපයකට පූර්ණ වශයෙන් පිළිතුරු සපයන්න සලස්වලා ඒවා සාකච්ඡා කරලා විභාග අත්දැකීම් උපරිමයෙන් ලබලා දෙන්න ලැබෙන හොඳම අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවෙනුත් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලීමක් කරනවා. දරුවන්ව නිවාඩු කාලයේ පාසලට ගෙන්වා ගැනීමේ අභියෝගය නම් අපේ ගුරුවරුන්ට ලොකුවටම තියෙනවා. හැබැයි ඉතින් පූර්ව සූදානමකින් කැපවීමෙන් වැඩ කරන දරුවන්ව දිනාගත් ආදරණීය ගුරුවරයෙකුට නම් මේ අභියෝගයක් වේවි කියලා හිතන්න අමාරුයි. හවස පන්තියට ළමයි ගෙන්නනවට නිවාඩු කාලයේ ළමයි ගෙන්නනවට අකමැති පිරිසකුත් ඉන්නවා. ගුරුවරුන්ව ගෙදරටම ගෙන්වාගෙන තමන්ගේ දරුවන්ට උගන්වන සල්ලිකාරයෝ කීප දෙනෙක් වගේම පාසල් වෙලාවෙවත් හරියට උගන්වන්නේ නැති, පාසල් වෙලාවෙන් පසු එක පැයක්වත් දරුවන්ගේ අමතර දෙයක් වෙනුවෙන් වැය කරන්න සූදානම් නැති ගුරුවරුන් කීප දෙනෙකුත් මේ අතර ඉන්නවා. ඉතින් ඒ වගේ අයගේ කතා අහලා ඒ වගේ අයගේ වැඩ දිහා බලලා නම් කාලයක් තිස්සේ ඔයාලා ගොඩනගාගත්ත ගෞරවනීය ගුරු ආකල්ප සහ ගුරු ආචාර ධර්ම නැති කරගන්න එපා කියන ආදරණීය ඉල්ලීමත් කරනවා.